සුබ දවසක් සුබ උදෑසනක් මගේ යාළුවෝ හැමෝටම ඉතින් ඔන්න මම ඔයාලට පොරොන්දු වුණා වගේම මගේ ගෑස්ට්‍රික් වලට මම බොන කැඳ එක මම ඔයාලට අරන් එනවාද ඉතින් මම මේ දැන් අරන් තියෙන්නේ මම මේ කැඳ එක හදාගන්න ඕනි කරන ඇට වර්ග ටික තමයි මම මේ දැන් අරන් තියෙන්නේ මේ අරගෙන තියෙන්නේ මෙතන තියෙනවා පරිප්පු එතකොට මෙතන තියෙනවා කව්පි මෙතන මුංයට එතකොට රතු කැකුළු තියෙන රතු කැකුළු හාල් එතකොට මෙතන තියෙනවා කඩලට ඔයාලට මේකට පොඩි පරිප්පු එක උනත් ගන්න පුළුවන් තව මේකට තව ග්‍රීන් පීස් එහෙම උනත් දා ගන්න පුළුවන් ධාන්‍ය වර්ග ඇට වර්ග 5ක් තමයි මේකට ඕනේ කරන්නේ ඉතින් යාළුවනේ ગેස්ට්‍රික් නිසා මම ගොඩාක් දුක් විඳා කෙනෙක් ඉතින් මම මේ කතාව මම මේක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මෙතනදී මම ගෑස්ට්‍රික් වලට අවුරුදු 1කමාරක් විතර බෙහෙත් දීව හොස්පිටල් එකෙන් ඉතින් එක දවසක ක්ලිනික් ගිහින් මම බෙහෙත් ටික ෆාමසියෙන් තමයි මොකද අර ඉස්පිරිතාලෙන් දෙන බෙහෙත් වලටවත් මගේ ගෑස්ට්‍රික් එක කන්ට්‍රෝල් වුණේ නැහැ ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ මේ ක්ලිනික් එකෙන් මට පිටින් බෙහෙත් ගන්න කියලා ලියලා දෙනවා මම මේ බෙහෙත් ටික පිටින් ගන්න ෆාමසියට ගියා මගේ බෙහෙත් ටික ගන්න ඊට පස්සේ මම මේ අංකල්ව මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා මේ අංකල්ට මම ගොඩාක් පින් දෙනවා මේ මට බෙහෙත් ටික දෙන්න කලින් එයා මාවයි හස්බන්ඩ්වයි මගේ අම්මවයි තුන්දෙනා එක්කම කතා කරලා කිව්වේ මට ඕගොල්ලන්ව බෙහෙත් ටික දීලා මට ගෙදර යවන්න පුළුවන් ඒ වුණාට පව් මේ තරුණ වයසේ ළමයි මේ අසනීප වලින් දුක් විඳිනවා ඒ නිසා මම කියනවට මේ බෙහෙත් මම මේ කියන බෙහෙත ඔයාලත් කරලා බලන්න කියලා තමයි ඒ අංකල් තමයි මට මේ විස්තරය කියලා මම මේ කැඳ එක හදලා බොන්න කියලා මට කියපු කෙනා. ඇත්තටම මම මේ අංකල්ට මගේ හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා. ඒ අනිසා තමයි මට අද මෙහෙම මම ગેස්ට්‍රික් කියන ලෙඩෙන් මම හොඳ වෙලා මම මෙහෙම ඉන්නේ. මන්ට ගොඩ පරීක්ෂණ කරා කැමරා දැම්මා එන්ඩොස්කොපි කරා කොලොනොස්කොපි කරා බේත් බිව්වා ඒ උනට කිසිම දෙයකදී මන්ට අඩෝනේ නැහැ. ඉතින් මම ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා ඔයාලත් අනිවාර්යෙන් මේ කැඳ එක හදලා බොන්න. ඔයාලටත් අනිවාර්යෙන් මේකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවාමයි මට ඒක විශ්වාසයි. මොකද ඔයාලා මේ ලෙඩෙන් ගොඩාක් දුක් විඳිනවා මගේ යාළුවෝ ගොඩාක් දුක් විඳිනවා කියලා මම දන්නවා. මමත් ඒ දුක ගොඩ විඳපු කෙනෙක්. ඒ වේදනාව මම දන්නවා. ඉතින් මේ දෙයින් හරි ඔයාලට සනීප වෙනවා නම් ඒක තමයි මගේ ලොකුම සතුට. ඉතින් යාළුවනේ ඔයාලා මේක අනිවාර්යෙන් බොන්න ඕනේ හිස් බඩට. උදේට කිසිම දෙයක් කන්නේ බොන්නේ නැතුව මේක හිස් බඩට තමයි හදලා බොන්න ඕනේ. එතකොට මේ උදේට ආයෙ මොකුත් මේක බීවට පස්සේ කන්න එපා. දවල්වයි හවසටයි විතරක් බත් කන්න. ඊට අමතරව මේක දැන් කැඳ එක හදලා බීලා මේකට අමතරව ආයෙ මොකුත් කන්න බොන්න යන්න එපා. එතකොට මේ කැඳ එකෙන් වැඩක් නැතුව යනවා. මොකද අර දැන් මේක අපි බ්ලෙන්ඩර් කරලානේ බොන්නේ. එතකොට අර තුවාල තියෙනවා නම් ඒ දේවල් වල මේවා අපේ අර ආමාශය මේවා ගිහින් ඇලෙනවනේ. එතකොට ඒකෙන් තමයි මේ දැන් තුවාල එහෙම තියෙනවා නම් ඒකෙන් තමයි මේකේ සනීප වෙන්නේ. මටත් ඉතින් ඊ අංකල් තමයි කිව්වේ මේක. ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලට මේක බිව්වොත් අනිවාර්යෙන් ඔයාලගේ අසනීප සුව වෙනවා. මට ඒක ගොඩාක් විශ්වාසයි. ඔයාලා බීලා බලලා අනිවාර්යෙන් මට විස්තර කියන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මගේ යාළුවෝ හැමෝම ඉක්මනින් සුව වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ ලෙඩෙන්. එතකොට යාළුවනේ අපි දැන් මේක දාගමු. පෙඟෙන්න ඉස්සරවම දවසේ රෑ ඔයාලා මේක පෙඟෙන්න දාලා ඉන්න ඕනේ. පහෝදා තඹ ගන්න නැත්තම් වෙලා යනවනේ. මේක ඉස්සරවම දවසේ රෑ මේක පෙඟෙන්න දාගන්න. හරි. දැන් අපි මේකෙන් ටික දාගමු. දැන් මම කඩල ටික දාගෙන තියෙන්නේ. එතකොට පරිප්පු වලිනු ටිකක් දාගන්න. එතකොට කාපි වලිනු ටිකක් මුං ඇට වලිනු මේ වගේ ටිකක් දාගන්න. මේකේ රතු කැකුළු ඒකෙනු ටිකක් දාගන්න. තව මේකට ලොකු පරිප්පු දැම්ම කියලා නෑ. මේකට පොඩි පරිප්පු උනත් දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට දැන් මේ අපේ ගෙදර කැඳ එක අපි 3 දිනක් බොනවා දැනට. දැන් මම බොනකොට අපේ අප්පච්චිත් බොනවා අපේ අක්කත් බොනවා. ඉතින් මේ මට නම් ඇත්තටම දැන් 90%ක්ම දැන් මගේ ලෙඩේ අසනීපයි. අනිවාර්යෙන් ඔයාලත් බීලා බලන්න ඔයාලට සනීප වෙනවා මට විශ්වාසයි. එතකොට මේ මම දැන් එක්කෙනෙකුට තමයි මේ අරන් තියෙන්නේ. මේක හොඳට මේකෙන් කෝප් එකකින් එකක් විතර බොන්න ඕනේ යාළුවනේ. දැන් මේකට අපි
වතුර දාගන්න. වතුර දාන් තියෙන්නේ. දැන් මේක අපි පෙඟෙන්න තියලා උදේට තම්බ ගන්න තමයි තියෙන්නේ. හරි යාළුවනේ, ඉතින් මේ වැඩේ ලේසි වෙන්නත් එක්ක මම ඇට ටික තම්බගෙන ඒකේ වතුර ටිකක් පෙරාගෙන පොල් කිරි ටිකත් අරගෙන වැඩ ටික ලේසි කරලා තියෙනවා. මොකද ඔයාලට නැත්තම් වීඩියෝ එක ගොඩක් දිග වෙනවනේ. මේ ඇට ටික දැන් තම්බන්න කලින් හොදද්දී දෙතුන් වතාවක් හොඳට හොදලා මේක ලිපේ තියාගන්න. එතකොට මේ වතුර ටික විසිකන්න ඕනේ නැහැ. මේ වතුර ටික ගන්න පුළුවන් අපිට. මේක ඕනි වෙනවා. දැන් මේක මේ බෙන්ඩරේට දාලා අපි මේක අඹර ගන්න ඕනනේ. එතකොට මේ වතුර ටික අපිට අනිවාර්යෙන් ඕන වෙනවා. මේක විසිකන්න එපා. එතකොට දැන් අපි බලමු මේක කරගන්න විදිය. ඉස්සරහම මේ ඇට ටික අරගෙන මේක නිමෙ ටික වෙලාවක් නිමෙන්න තියලා මේකට දාගන්න. දාගෙන මම මේක අඹරගන්නේ පොල් කිරි වලින්. පොල් කිරි ටික මේකට දාගන්න. පොල් කිරියෙන් අඹරගත්තාම මේක ගොඩක් රසයි. මේක හොඳට හීනි වෙන්න අපි අඹර ගන්න ඕනේ. අඹරගෙන ඉවර වෙලා අපි හම්බෙමු. හරි යාළුවනේ, ඔන්න දැන් මම මේක බෙන්ඩර් කරලා තියෙන්නේ. බලන්නකෝ. හොඳට මේක බෙන්ඩර් වෙලා තියෙනවා. අපි දැන් මේක මුට්ටියට දාගන්න ඕනේ. මෙන්න මේ ගාන වෙනකම් බලන්නකෝ හොඳට බෙන්ඩර් වෙලා තියෙනවනේ. මේ ගාන වෙනකම්ම හොඳට මෙහිණි වෙන්න බෙන්ඩර් කරගන්න මේක. ඊට පස්සේ දැන් මේකේ මේ ඉතුරු වෙලා තියෙනවනේ. මම අරවට කලින් කිව්වේ අර වතුර ටික විසිකන්න එපා. ඒක තියාගන්න අපිට ඕන වෙනවා කියලා. මේකට නිකන් ඇල් අතර දැම්මොත් මේක බොන්න බෑ, රස අඩුයි. ඒ නිසා මේ වතුර දාගෙන මේ ඇතුලේ තියෙන ටික දිය කරලා ගන්න ඕනේ. ඔන්න අපි මේක මුට්ටියට දාගෙන ඉමු. මේක දැන් මේ ගාන වෙනකන් දාගන්න ඕනේ. මේ ගානට වෙනකන් අර වතුර ටික දිය කරලා දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනේ සුදු ලුණු ටික. සුදු ලුණු පොඩ අකමැති යාළුවෝ ඉන්නවනම් සුදු ලුණු නැති වුණා මේක බොන්න පුළුවන්. එතකොට ගම්මිරිස් 8 2 3 කොනන් තරලා දාගන්නත් පුළුවන්. තව මේකට ලුණු ටිකක් දාන්න ඕනේ. රසායනික ලුණු දාගන්න ඕලා. හරි, දැන් අපි මේක හදාගමු. ලිපේ තියාගෙන දැන් මේක තව උකු වෙනවා. මේ කනට තිබ්බට කමන්නේ. මේක දැන් ලිපේ තියාගෙන මේ දෙන්න ඕනේ නේ තව චුට්ටක්. එතකොට මේක උකු වෙනවා. ගින්දර අඩු ගානට තියාගෙන මේක කිරි ටික පැහෙන්නේ තියන්න යාළුවනේ. ඔන්න දැන් අපේ කැඳ එක හොඳට ඉදෙනවා. බලමුකෝ. මම ඔයාලට අර ඉස්සෙල්ලා කිව්වේ වතුරේ ගානට තිබ්බට වැඩි වෙන්නේ නැහැ කියලා. මේක ඉදෙනකොට ඔන්න යාළුවනේ මගේ කැඳ එක රෙඩි. මේ ඔක්කොකමින්ම බොන්න ඕනේ යාළුවනේ. මේක බීලා මගේ යාළුවෝ කවුරුත් උදේට ආයේ මොකුත් කන්න එපා. එහෙම කෑවොත් මේ කැඳ එකෙන් වැඩක් නැතුව යනවා. කෑම නැතුවට ඔයාලා හොඳට වතුර බොන්න. මම කියන්නේ කන්න එපා කියලා විතරයි. එතකොට මේක බීලා යාළුවනේ දවසින් දෙකකින් මේකේ ප්‍රතිඵල ගන්න වෙන්නේ නැහැ. මම ඒකත් ඔයාලට කියන්න ඕනේ. අඩුම මේක සතියක්වත් බොන්න ඕනේ. ඉවසීමෙන් බොන්න. පළවෙනි දවසෙත් බොනකොට ඉස්සරවම මේක දවස් 2-3ක් යනකම් ඔයාලට ටිකක් එපා වෙනවා. රසට හුරු වෙන්න එහෙම. ඉතින් මටත් එහෙම තිබ්බා. ඒ වුණාට ඉතින් සතියක් විතර බොනකොට මේක මම නිකම්ම දැන් මම ඩේලි හැමදාම බොනවනේ. හැමදාම දැන් මාස 6ක් 7ක් තිස්සේ උදේට හැමදාම මම මේ කැඳ එක බොනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේක පීලා බලන්න. ඔයාලටත් මට සුව වුණා වගේම ඉක්මනින් සුව වෙනවා. මම ඒක දන්නවා. මම ඒක හදවතින්ම ඔයාලට ප්‍රාර්ථනාත් කරනවා. ඔයාලටත් මේ ગેස්ට්‍රික් කියන මේ බඩපපුව දැවිල්ල ඒවා තියෙන මගේ යාළුවන්ට උන් මටත් නිතරම උගුරට එනවා. කිසිම දෙයක් කන්න බෑ. අනිත් එක තමයි යාළුවනේ මේ කැඳ එක බිව්වත් ඔයාලා දවසින් දෙකකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔයාලා කෑමනු චුට්ටක් මේක මාසයක් විතර යනකම් අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. මේක බොන ගමන් පිටි ಜಾති, තෙල් ಜಾති අනම්මනම් කාලා මේ හිතන්න එපා මේකත් වැඩක් නැහැ, අඩු වෙන්නේ නැහැ කියලා. හැබැයි මේක බොනකොට ඔයාලා අපි හැමදේම ඕනිම දෙයක් කරනකොට ඒකෙන් ප්‍රතිඵලයක් තියෙන නම් අපි අතින් වෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවනේ. ඔයාලත් ඒ ඔයාලගේ අතින් වෙන්න ඕනේ දේවල් ටික ඔයාලගේ පැත්තෙන් කරගන්න. එතකොට ඔයාලට ඉක්මනින්ම සුවයක් ලැබෙනවා කියලා මට විශ්වාසයි. මොකද මට මේක හොඳ වුණා නම් අනිවාර්යෙන් ඔයාලටත් මේක හොඳ වෙන්නම ඕනි. හොඳ වෙනවා අනිවාර්යෙන්ම.
ඉතින් සතියක් විතර බීලා බලන්න ඔයාලට ලොකු වෙනසක් දැනෙයි. බඩපපුව දැවිල්ල උගුරට එන එක ඒ හැමදේම අඩු වෙලා ඔයාලට ඉක්මනින්ම ඔයාලගේ ලෙඩේ සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා යාළුවනේ. හරි මෙන්න තියෙනවා මගේ කැඳ එක. හරි ඉතින් යාළුවනේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. මගේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න, like කරන්න, ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක වීඩියෝ එකකින් එනකම් පරිස්සමට ඉන්න. පල්ලා ඉන්ටෝ දීලානේ